ඉතින් මේ දවස්වල රුපියල් ලක්ෂයට අඩුවෙන් iPhone එකක් හොයන ඔයාට තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. මොකද ඔයාගේ බජට් එකට ගැලපෙන ෆෝන් එක මේ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම ඔයාලට හම්බ වෙනවා. මොකද මේක මම රුපියල් 20000 ඉඳන් රුපියල් ලක්ෂ වෙනකන් ඒ රේන්ජ් එකේ තියෙන ඔක්කොම ෆෝන්ස් ගැන මේකේ රිවිව් කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම තමයි ඒ ෆෝන්ස් වල තියෙන පොඩි ඉෂුවස් තියෙනවනේ. ඒවත් අනිවාර්යෙන් මේක කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එක්කව වෙන්න. ඉතින් මොකද අපි තාම 1k ගැහුවේ නැහැ. ඉතින් 1k ගහන්න ඕනේ. ඉතින් ඉක්මනට අපේ channel එකත් එක්ක එක්කව වෙන්න. ඉතින් වැඩි කතා බහ ඕනේ. අපි යම් වීඩියෝ එකට. ඉතින් අපි ෆෝන් ගැන ආයි ප්‍රයිස් ගැන කතා කරන්න බැලුවොත් ඉතින් iPhone 7 එකේ 128GB version එක ඔයාලට රුපියල් 20000ත් 23000ත් අතර ප්‍රයිස් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් 7 Plus එකේම අපිට 128GB version එක තියෙනවා. ඉතින් 7 Plus එකේ 128GB version එක රුපියල් 32000ත් 35000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි 7 Plus එකේ අපිට මේ 256GB version එක නම් බලා ගන්න පුළුවන් ගමන් නෑ. ලොකුවට සමහර shop වලට මේක නෑ කිව්වා. ඉතින් ඒ වගේම තමයි 8 එකේ 64GB version එක රුපියල් 27000ත් රුපියල් 30000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි 8 Plus එකේ 64GB version එක 32000ත් 35000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. 8 Plus එකේම 256GB එකක් බලා ගන්න පුළුවන්. ඒක 42000ත් 45000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඉවර වෙනවා iPhone 7 එකේ ඉඳන් 8 වෙනකන් ලිස්ට් එක අපි යන් iPhone X එකට. X එකේ 64GB version එක 40000ත් 43000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඒකේ 256GB version එක අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක රුපියල් 52000ත් 53000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. XS එකේ අපිට 64GB version එක 52000ත් 55000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. XS එකේම 256GB version එක 62000ත් 65000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. XR එකේ අපිට 64GB version එක රුපියල් 50000ත් 53000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. XR එකේ 128GB version එක 55000ත් 58000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම XS Max එක පැත්තට ගියොත් ඉතින් මේ ෆෝන් රේන්ජ් එකේ තියෙන ලොකු මේක 64GB version එක 2019 මේ තමයි රිලීස් වුනේ. 64GB version එක 50000ත් 53000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 128GB version එක අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක Apple එකේම රිලීස් නොකරපු version එකක් විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 256GB version එක 72000ත් 75000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ රේන්ජ් එක ගැන පොඩ්ඩක් කතා කරමු. මම මේකේ ඉෂුස් කතා කරනවා කියලා වීඩියෝ එක මුලදීම කියලා තිබ්බා. ඉතින් මේ රේන්ජ් එකෙන් ඉවර වෙච්ච ගමන් අපි 11 එකට යනවා. පොඩ්ඩක් ඉන්න මේකේ ඉෂුස් ටික කතා කරනවා. ඉතින් මේ පොඩි ඉෂුව එකක් තියෙනවා. මේක අප්ඩේට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සරහට ෆියුචර් ප්‍රූෆ් නැති ඩිවයිස් විදියට මේ ටික හදවන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මේ ටික ගැලපෙන්නේ මොන වගේ අයටද? normal use කරන අයට. ඒ කියන්නේ ලොකුට ගේම් ගහන අයට උනත් ලොකුට ඉෂුව එකක් නැහැ. Free Fire වගේ normal graphic වලින් ගහතයගේ මේක බැටරිය තමයි ලොකුම ඉෂුව එක තියෙන්නේ. ඉතින් පොඩි බැටරිස් තමයි 7 එකේ ඉන්න XS Max එකේ ටිකක් ලොකු බැටරි එකක් තියෙනවා. මේ ඇම්පියර් 2000 ගානක 2000 ගානක බැටරියක්. ඉතින් මේ ෆෝන් රේන්ජ් එකේ තියෙන බැටරිස් පොඩ්ඩක් මදි. ඒ වගේම අප්ඩේට් වෙන්නේත් නැහැ. ඉතින් සාමාන්‍ය මේවා ෆොටෝ ගන්න අයට නම් කිසි අවුලක් නැහැ. හොඳ කැමරා ක්වොලිටිස් තියෙනවා. කැමරා පැත්තෙන් යනවනම් මේ ෆෝන් ටික ලොකුවට අවුලක් නැහැ. දැන් එන සමහර වෙලාවට මේ ප්‍රයිස් එකේ ඉන බ්‍රෑන්ඩ් නිව් ෆෝන් වලට වැඩිය මේ කැමරාස් ක්වොලිටි. ඒ වගේම තමයි අපි යන් දැන් 11 සීරීස් එක. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් එහෙම නැත්නම් normal ෆෝන් iPhone එක මුලින්ම යූස් කරන ගන්න කෙනෙක් නම් X එකෙන් යාට ගියට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකෝ X එකෙන් යාට future proof හොඳ iPhone experience එක ගන්න පුළුවන් ෆෝන් අපිට රිලීස් වෙලා තියෙනවා. 62000ත් 65000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. 64000ත් 67000ත් මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒකෙම 128GB version එක අපිට බලා ගන්න පුළුවන්. මේක 72000ත් 75000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපිට 11 Pro එක බලා ගන්න පුළුවන්. ඉතින් මුල්ම Pro series එක. ඉතින් Pro series එකේ 64GB version එක 76000ත් 79000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. 80000ට අර ප්‍රයිස් එකක් තියෙනවා නම් ඔයාලට යන්න පුළුවන් හොඳම Pro phone එක මේකට කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. 11 Pro Max එක පැත්තට ගියොත් මේක අපිට 64GB version එක 92000ත් 95000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 11 Pro එකේම Pro Max එකේම 256GB version එක 95000ත් ලක්ෂ අතර මුදලකට මිලදී ගන්න පුළුවන්.
ඉතිං ඔයාට ඒක 512GB වර්ෂණ එකකුත් තියෙන එක ලක්ෂගෙන මාර්කය හොඳරම් පයින එක හිද ම මේක එතැන්දි හයිලයිට් කරන්නේ ඉති ඒවගේම තම iPhone 12 එක පැත්තර ගියොත් ඉ 64GB වර්ෂණ එක 76,000 79,000 මුදලකට මිලදී ගන්න පුළුවන් ඒ වගේම තමයි ඒකම අපිට 128GB වර්ෂණ එකකුත් බලාගන්න පුළුවන් ඒක 86,000 89,000 මුදලකට මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ වගේම අපි මේ 12 මිනි එකට මුලින්ම මිනි ෆෝන් එක ඒ කියන්නේ මේක පට්ට පොඩි ස්ක්‍රීන් එකක් තියෙන 5.4 වගේ රිවිව්ස් මම YouTube channel එකේ දාලා තියෙනවා අනිවාර්යෙන් ගිහින් බලන්න. ඉතින් 128GB ඒකේ 64GB version එකට අපි මුලින්ම ගියොත් රුපියල් 66,000 69,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒකෙත් අපි 128GB version එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක 76,000 79,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. iPhone 11 Pro එක ඊට පස්සේ අපිට iPhone 12 Pro එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකෙත් අපිට 128GB version එක 1,03,000 1,06,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. මේක 256GB version එක 1,10,000න් එහා. ඒ කියන්නේ අපේ රේන්ජ් එකෙන් හොඳට මෙහා එක highlight කරන්නේ නෑම. ඉතින් iPhone 13 එක පැත්තට ගියොත් ඉතින් මේ රේන්ජ් එකේ තියෙන හොඳම ෆෝන් ටික කියන්න පුළුවන් iPhone 13 එක 13 mini එකයි. මොකද මේ ෆෝන් දෙකේ අපිට හොඳ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන හොඳ ෆීචර්ස් බලා ගන්න පුළුවන්. මොකද මේක හොඳ කැමරා ක්වොලිටිස් තියෙනවා, හොඳ බැටරි ලයිෆ් තියෙනවා. ඒකින්ද මේ දෙක මට highly recommend කරන්න පුළුවන්. ඉතින් iPhone 13 එක ප්‍රයිස් එක මේ දවස්වල යන හැටියට ඉතින් මේ දවස්වල iPhone 13 ප්‍රයිස් එක ලක්ෂයත් 1,50,000 අතර බලා ගන්න පුළුවන් 128GB version එකේ ප්‍රයිස් එක. 13 mini එක පැත්තට ගියොත් ඒකෙත් 128GB version එක 84,000 86,000 අතර බලා ගන්න පුළුවන්. 13 mini එකේ 256GB version එක 94,000 97,000 අතර බලා ගන්න පුළුවන්. ඉතින් 13 Pro එකයි 13 Pro Max එක ගන්න පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද වැඩිපුරම green line issue එක ඉන්නේ ඒ ෆෝන් දෙකට. ඉතින් ගන්නකොට ඔයා චුට්ට කල්පනා කරලා බලන්න iPhone 13 Pro එක ගන්නවද කියලා. Pro Max එක හරි. ඉතින් iPhone 13 Pro එකට යන්න එපා කියනවත් නෙමෙයි ඉතින් ඔයාගේ අනිවාර්යෙන් ආසාව නම් යන්න. ඉතින් green line issue එකට එන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් ඔයාට ඒක නැතුව 14 Pro එකකට වගේ යන්න පුළුවන්. පොඩ්ඩක් අතින් සල්ලි දාලා ඉතින් 14 Pro එක 1.75ක් වගේ වෙනවා. ඉතින් 13 Pro එක 1.50ක් වගේ වෙන්නේ රුපියල් 25,000ක් වගේ අතින් දාලා. ඉතින් ඒක අතින් දාන එක පාඩු නෑ. මොකෝ green line එකක් ආවොත් එහෙම ආයි ගන්න දෙයක් නෑ. ෆෝන් එක විනාසයි. ඉතින් 14 Pro එකේ ලොකුවට ඒ වගේ issue අපිට බලා ගන්න පුළුවන් කමක් නෑ. වීඩියෝ එක මොකද හිතන්නේ? ඉතින් අනිවාර්යයෙන්ම channel like කරලා channel subscribe කරන්න වීඩියෝ එක අනිවාර්යෙන් like කරන්න. මේක ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි මේ දවස්වල ෆෝන් එක මේ අවුරුදු සීසන් එකනේ ෆෝන් එකක් ගන්න හොයනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අනිවාර්යෙන් අපි 1k ගහමු ඉක්මනටම අවුරුද්දට කලින් පුළුවන් වුණොත් අනිවාර්යෙන් 1k ගහමු. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.